උපරිම ලකුණු විද්‍යාවට මධ්‍යම පළාත් පේපර් එකට වාර්තා කරලා තිබ්බා 98. ඔයාලා දන්නවනේ ඒක ඔයාලා පන්තියේ ගත්තේ. උපරිම ලකුණු විද්‍යාවට 98. 98 ඉඳලා පල්ලෙහාට එනකන් සාමාන්‍යයෙන් 80 ගණන් 80 90 ගොඩක් විදියා. වැඩිම කුලකේ වාර්තා වුණේ 70 80. සැලකුවා. අමතක කරන්න එපා. දැන් මෙතන කවුරු හරි ළමයෙක් ඉන්නවා. මෙතන නැතුණත් කමන්නේ. ඔයාලා ඉස්කෝලේ තෝරන හැටි ඇති. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් විද්‍යාවට ලකුණු 30ටත් වඩා අඩුයි කියලා හිතන්න. මේ මාස දෙක වැඩ කරලා ඔයාලට පුළුවන් ළමයි විද්‍යාව ලකුණු 80න් එහාට කොට දාන්න. සැලැස්ම මගේ ක්‍රියාත්මක කිරීම ඔබට බාරයි. හෙට ඉඳලා නෙවෙයි අද ඉඳලා මේ වැඩේ පටන් ගන්න. දැන් අත උස්සන්න මේ මෙතන අපි දන්නවා මෙතන ඉන්නේ මගේ සයන්ස් පන්තියේ ළමයි. සාමාන්‍යයෙන් මම දැක්කා මේ පාර අපේ 10 වසර පන්තියේ. මේ පාර අපේ 10 වසර පන්තියේ විද්‍යාව ලකුණු ගත්තාම සාමාන්‍ය ඔය මහනුවර පේරාදෙනිය කටුගස්තොට ඔන්ලයින් ඔය ආයතන ගණනාවක අපේ විද්‍යාපන්තියේ ළමයි සම්බන්ධ වෙනවා. හරි? උපරිම ලකුණු විද්‍යාවට මධ්‍යම පළාත් පේපර් එකට වාර්තා කරලා තිබ්බා 98. ඔයාලා දන්නවනේ ඒක ඔයාලා පන්තියේ ගත්තේ. උපරිම ලකුණු විද්‍යාවට 98. 98 ඉඳලා පල්ලෙහාට එනකන් සාමාන්‍යයෙන් 80 ගණන් 80 90 ගොඩක් හිටියා. වැඩිම කුලකේ වාර්තා වුණේ 70 80. පන්ති අතිවිශාල ප්‍රමාණයක් ළමයි හිටියා 70 80 හැම පන්තියකම එහෙම තමයි. ඊළඟට 60 70 කුලකේ යම් ළමයි ප්‍රමාණයක් හිටියා. 60ට වඩා අඩුවෙන් ගත්ත ළමයිනුත් යම් ප්‍රමාණයක් හිටියා. මේ අද සැලැස්ම මම ඉදිරිපත් කරන්නේ අත උස්සන්නේ මෙතන විද්‍යාවට ලකුණු 60ට වඩා අඩුවෙන් ගත්තා ඉන්නවනම් ලැජ්ජ වෙන්න එපා. හරි මෙතන දෙන්නෙක් ඉන්නවා අතන එක්කෙනෙක් ඉන්නවා සහ අත උස්සපු නැතිත් 4-5 දිනක් තව ඇති කියලා. අන් දැන් උස්සවුවා හරි හොඳයි. සතුටුයි එහෙම හරි අවංක වීම ගැන. ඔය 60ට වඩා අඩුවෙන් ගත්ත ළමයි මේකේ ඉන්නවා. අලුතෙන් ආපු ළමයිනුත් ඉන්නවා. වැඩි කරගන්න එන්නේ. සැලැස්මක්. අමතක කරන්න එපා. දැන් මෙතන කවුරු හරි ළමයෙක් ඉන්නවා. මෙතන නැතුණත් කමන්නේ. ඔයාලා ඉස්කෝලේ තෝරන හැටි ඇති. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් විද්‍යාවට ලකුණු 30ටත් වඩා අඩුයි කියලා හිතන්න. මේ මාස දෙක වැඩ කරලා ඔයාලට පුළුවන් ළමයි විද්‍යාව ලකුණු 80න් එහාට කොට දාන්න. සැලැස්ම මගේ ක්‍රියාත්මක කිරීම ඔබට බාරයි. හෙට ඉඳලා නෙවෙයි අද ඉඳලා මේ වැඩේ පටන් ගන්න. හැබැයි මේ වැඩේ කරන්න එක දෙයක් අපි කරන්න ඕනේ. හොඳට නිදා ගන්න ඕනේ. අපි හොඳට නිදා ගන්න ඕනේ. මේක නිදාගන්නේ. නිදා ගන්න නැතුව නිදි මරාගෙන විද්‍යාව ලකුණු වැඩි කරන්න බෑ. අනිත් විෂයන් වල ලකුණු වැඩි කරන්න බෑ. මේක කරන්න පුළුවන් චුටි බබා කොහොම හරි නිදාගෙන. නෑ සර් කොහොමද අපි ඒක කරනවා? නෑ වැරදි. ඔයාලා කරන්නේ නිදි කෑලි. ඔයාලගේ තියෙන නිදි කෑලි. අද පන්ති අරලා ගියාම ඔන්න 6ට විතර ගෙදර යනවා. මහන්සියිනේ. අම්මා 7:00ට කතා කරන්න. පැය එකමාරක නිදි කෑල්ල. හරි. පැය එකමාරක නිදි කෑල්ලක්.